පිළිබඳ වචන ස්වල්පයක් ඔබේ මතකයේ තබන්නට දෙන්න මට නදකට අවසරයි. අපි පිළිපැදිය යුතු හොඳ පුරුදු අපට සාර ධර්ම විදිහට හඳුන්වන්න පුළුවන්. දෙමාපියන්ට සැලකීම, වැඩිහිටියන්ට ගරු කිරීම, යහපත් අතර කතා කිරීම වැනි වටිනා සාර ධර්ම වලින් පිරුණු සංස්කෘතියක් අපිට උරුම වී තිබෙනවා. නමුත් අද සමාජයේ සාර ධර්ම වලින් පිරිහී හිරිතලා ගිය සමාජයක් බවට පත් වී තිබෙනවා. සාර ධර්ම එන්නෙම අපෙන් ඈතට යනවා. එසේ නොකර අප කළ යුත්තේ කුමක්ද? යහපත් ක්‍රියාවන් අපෙන් ලං කරගෙන අයහපත් ක්‍රියාවන් අපෙන් ඈත් කරන්න ඕනේ. සමාජයේ අපිට තරුවන් මෙන් බබලීමට පුළුවන්. ගුරුන් ගුණ මහතය දෙගුරුන් ගුණ ද මහතය මෙකි ගුණ ද මහතය සැලකූ අය හට මහත් සැපතය සිරිත් මල් ගමු. එසේනම් සුභාෂිතය ලෝවට සංගරාව ධම්ම පදය ආදර්ශයට ගනිමින් සාර ධර්ම වලින් පිරිපුන් සමාජයක් ගොඩනගා ගැනීමට අධිතන් කර ගනිමු. ස්තුතියි. මම අංගාමිනී මහා විද්‍යාලය 2 පන්තියේ සඳරු මතීෂ